හොඳයි හැමෝටම සුබ දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා. අ, දැනට නිරිතිදික කොටසේ පවතින වැසි සත්වයේ දිවයිනේ ඉදිරි දින කීපෙත් පවතින්න පුළුවන් හැකියාව තියෙනවා. මෙහිදී විශේෂයෙන්ම දැනගන්න ඕනේ මේක මේ දිවයිනේ නිරිතිදික මෝසම් තත්ත්වෙම තමයි තව පවතින්නේ. මොකද දැන් මෝසම් පවතින කාල සීමාව වන එකක්. අපි අර 16න් පස්සේ වගේ වැසි අඩුවීමක් වුණාට තරමක් වැසි වල අඩුවීමක් බලාපොරොත්තු වෙනවා. නමුත් අර මෝසම් සුළං ප්‍රවාහයේ තවම අඩුවීමක් නැහැ. ඒකින්ද අද දිනේ දිවයිනේ විශේෂයෙන් නිරිති දිග කොටස. ඒ කියන්නේ බස්නාහිර, සබරගමු, වයම් පළාත්වලත් දකුණු පළාතේත් සහ මධ්‍යම පළාතේ නිරිති දිග කොටසේ වැසි ඇතිවීමක් අපේක්ෂා කරනවා. වරින් වර කඩින් කඩ තමයි වැසි ඇති වෙන්නේ. මේක මොකද මේක මේ මෝසම් වැසි තත්වයක් තියෙන්නේ. දැනට අපිට පැහැදිලිවම අද උදේ කාලේ බලන්න පුළුවන් මෝසම් වර්ෂාවත් සමග ගමන් වලාකුළු වල හැසිරීම. ඒ කියන්නේ නිරිතික මෝසම් අර පෙර පැවති ආකාරයට සක්‍රියම තත්ත්වයේ නොපැවතුනත් මෝසම් වල බලපෑම තවදුරටත් තියෙනවා. ඉතින් මේක අද සහ හෙට දිනවලත් මේ ආකාරව පවතී. තව මම පූර්ව අනාවැකියක් කියන්නම්. 20 ගණන් වල කොහොමත් මේ මාසේ 26න් පස්සේ වගේ නැවතත් මෝසම් තත්ත්වයේ සක්‍රිය වීමේ හැකියාවක් පවතිනවා. මොකද මේක පෙර වර්ෂවලත් එහෙම තමයි මේ මාස සීමා මාසයේ අවසානය වෙනකොට වැසිවල සක්‍රිය වීමක් තියෙනවා. මෙවරත් අර මෝසම් තත්ත්වයේ මුලින් ඉඳන් බැලුවම ඒ ආකාරයම තමයි මීට වසර 4කට ඉහතත් මේ වගේ තත්ත්වයක් තමයි තිබුණේ. ඉතින් ඒකින්ද අඩු වැඩි වීම පවතින අතර 20 ගණන් වෙනකොට පොඩ්ඩක් අපි ඒ කාලය වෙනකොට බලමු. තව ටිකක් සක්‍රීය තත්ත්වයක් ඇතිවීමේ හැකියාවක් පවතිනවා මේ නිරිතික මෝසම් වල. දැනට අද දිනේ කාලගුණේ මේ ආකාරය තමයි. මෝසම් සුළං බලන්න මේ ගමන් වලාකුළු මේ ආකාරයට තමයි මෝසම් සුළඟත් එක්ක රැස්වීම සිදු වෙන්නේ. ඒ හරහා තමයි වැසි ඇතිවීම සිදු වෙන්නේ. හොඳයි ස්තුතියි.